ඇවිල්ලා දැන් ටික දවසක් වෙනවනේ. අනේ මන් දන්නේ මොනවා වෙන්න යනවද කියලා අපි ගමට. මට නම් හිතා ගන්නවත් බැහැ. මොකද ඔයා කියන්නේ පුදුමාකාර කලබසාවක් ලැබලා තියෙනවා. හිතා ගන්න බැහැ. ඉතින් ගම ওই විදිහට වෙනස් වෙවි කොළඹ කට්ටිය මෙහිට ආවම ගමේ තිබිච්ච සංකර ගති ටික සේරම ගමට ඇවිල්ලා ගම නැතිනවා ඉස්සෙල්ලා යනවා ඉතින් නේද? බලන්නකෝ දැන් ඔය අලුතින් ආපු කට්ටියගේ මේ අමරක්ගේ ළමයි ටිකේ නැඳගෙන යන ඇඳුම් වල හැටි. ඉතින් හදන්න බෑනේ. දැන් ඔය පැටර්න් දැනගත්ත ගමන්ම දැක්ක ගමන්ම අපේ උණුත් තව ටික දවස් යනකොට අංගල පුරුදු වෙනවා. ඉතින් කිව්වට බෑ. අලුතින් ආවා කියලා නෑ හරි අහංකාරයි. කාර්යගතිය නෙවෙයි. අයියෝ කියලා වැඩනේ වත්ත වටේට ලයින් දාගෙන ළඟදී මම යටින් ඉඳගෙන ඉන්නවා. යටින් බලනකොට අපි වත්ත වටේට ලයින් දාගෙන මොකද්ද ෆෝන් එකක් අල්ලගෙන මේ රවුන්ඩ් ලයිට් එකක් දාගෙන මොකද්ද පිටපටයක්. මොකද්ද කරනවා මේ මම හිතේ චිත්‍රපටියක් ගහනවා වගේ මොකක් හරි තමයි ෆෝන් එක අල්ලගෙන තියෙන්නේ. මමත් බලාගෙන හිටියා ඉතින්. අපිට කතා කරන්න තයි තියෙනවනේ. අපිට කතා කරලා අහන්න පුළුවන් නේ. අපේ ගමේ මොනවද මේ නටන නාඩගම? කෙලින්ම අහනවා මං දැන් කොයි විදිහේ හරි. අර කෙල්ලෝ යනම අප්පා කියන්නේ කල්සම දිගටම කෑලි ඉරාගෙන. දිගටම ඉරාගෙන. අර මිනිහෝ කාලා වගේ. ඩාන්ස් දෙක එන්නේ. කොල්ලා යනම ඊට එහා. අයියා කියා දීපන් කොනංගිට හැසිරෙන්නේ නැති. එහෙම නෑ. කොල්ලගෙත් කලිසම අඩි තඩි කෑකේ. අනේ අපි මොකෝ මම නම් ඉනා වුණා. අපේ මොකෝ කාගේ කලිසම් ඉරුණා. අපේ ළමයි ටික හරියට හිටියොත් ඒ ඇති ගමේ ළමයි ටික. දැනියක් කියවම මම දැන් සමාගම් දෙක තුනකට ඉන්නේ නේද? මේ ගම ගැන මම හිතන්න මට අයිතියක් තියෙනවා. මට කැක්කුමක් තියෙනවා ගම ගැන. ඒකයි මම කියන්නේ. මට අල්ලපු ගෙදර මිනිස්සු කාර් ගෙනාවක් කමන්නේ, බයික් ගෙනාවක් කමන්නේ, කොළඹින් ඉවිලා පදිංචි වුණත් කමන්නේ. ගම තියෙන්න ඕනේ තිබිච්ච විදිහට. ගමේ ගෙමි ගතිය යවා ගන්න බෑනේ. එහෙමද? දැන් බයිසිකලින් කාදියක් එනවා. ඔව් මුන් උදේට කන්නේ මොකද්ද මන් දන්නේ. ඔව්. එක වගෙන්නගෙන කනවා. ඔව්. නේද? අර තැටි මේක. ඒක ඒ රොටිය තමයි උදේ ඉඳලා රෑ වෙනකන් ගෙන්නගෙන කන්නේ අපිට නම් කමක් නැහැ. අපේ ළමයිට නම් නිරටම කුඹුරුබක් තියෙනවා. අපේ ළමයි ඉතින් බත් නතු කන්නේ නැහැ. ඉතින් සම්බොලේ බදු හරි හදලා දෙන්න ඕනේ අපේ ළමයිට. අනේ අපිට මොකෝ? ඔව්. ඔයා කියන්නේ අපේ උගුරු මස් ටිකක් වුණත් අපේ ළමයිට හදලා දෙන්න. හදලා දෙන්නේ නැහැ අපි. එහෙම මෙව කරන්නේ නැහැ නේ අංකි. අපි උගුරු මස් ටිකක් වුණත් ගෙදරක හැදුවත් කොච්චරනම් අපි ඒ ගැන කතා වෙනවද? අපි මුන් කරන වැඩි කුඹුරක් අරගෙන ඔය කුඹුරේ අනිනවා. උගුරු මස් කෑලි මම මේ ළඟදී වැටයින් ඉඳගෙන බලාගෙන පුඩුස්සල කන්නේ. පුඩුටු ගඳ තියෙන ගම හැමතැන. අනේ මන් දන්නේ මොකක්ද එකක් කියනවා බාබා කිව්වෙනවද මොකක්ද එකක් කියලා. මොකද්ද වචනේ තියෙනවා. පුඩුස්සගෙන කන්නේ. මස් පුඩුස්සලා කන්නේ වැද්දනේ ඉස්සර වැඩි ජනතාවනේ අපි. මස් ඒ තාක්ෂණයක් නැති කාලේ මස් පුඩුස්සගෙන කෑවේ. දැන් එයාලත් ඒක කරන්නේ නැහැ. දැන් එයාලත් පවුපින දෙක වෙන හොඳට දන්නවා. අපේ ගමට වෙච්ච දේ අන්තිමට මස් පුඩුස්සගෙන කන මිනිස්සුත් ආවා. හරි ජාරු අම්මන්ඩිගේ බලන්න ඕනේ. අපි පොලේ ගියාට ඒගොල්ලෝ යන්නේ සුපර් මාකට්. අපිනේ පොලේ මේ ගැම් කෑම ජරාවල් කන්නේ නෙකෙන්නේ. හොඳ ඉස්තරන් දේවල් කන්න අපේ ළමයිට අපට සල්ලි කොහෙන්ද ඉතින් නේද? අනේ මොකක් ආච්චල් කරනවද අපිව?
ගමේ මිනිස්සු අපේ ගමට ඇවිල්ලා පිටගම් කාර්යෝ ගමේ මිනිස්සුන්ව පාචල් කරන්න ඇවිල්ලා ඉන්නේ කාර් බාර් වලින් මෙන්න මෙතෙන්ට ඇඳගෙන යන්නේ. මෙතෙන්ට ඇඳගෙන යන්නේ. ඔව් අපේ 100 කෙනෙක්වත් හදාගන්න බෑ ওই විදිහට නංගියෝ. මෙන්න මෙතෙන්ට විතර ඇඳගෙන මෙතෙන්ට උරපටි දාලා මේ බඩ පියෙන්නේ මෙන්න ඉතර පොට ටී-ෂර්ට් ටිකක් ඇඳගෙන ඔය ළමයි අම්මලා දුන්න ඔක්කොම එකට යන්නේ. මම හිතුවා පොලිමේ ඔව් එදා පොලිමේ යනවා. මේ පොළනඟ උඩ සුපර් මාකට් එකට මම හිතුවා පොලිමේ යනකොට කමන්නේ. මේ ළමයි මේ විදිහට යන්නේ කොටට. උන්ගේ ආච්චි අම්මාවත් ලස්සනට ඇඳගෙන යනවා ඇතිනේ. අදු ගන්න උන්ට හැදෙන්න කියන්න තියෙනවා. අපි හරියට ඉන්න එපා කියලා. අයකෝ අම්මා ඊට හපන් බං. අම්මා ඊට හපන්. අම්මා මෙන්න මෙතෙන්ට ඇඳලා තියෙන්නේ. ආච්චි පවා ටයිට් අඳිනවා. තාම මොන කතාවද බා? අපට වහදන්න බෑ. අපේ අග්ගමට ආපු ලොකු පිළිලයක් ඕක. පිස්සු දාන්නේ. මම දැන් කොයි විලේ හරි අහට කොළ ටිකක් ඉල්ලන්න යන විදිහට යනවා ගිය ඇස්සේ බඩු මුට්ටු ටික බලන්න. මොකද තියෙන්නේ කියලා. අනිවාර්යෙන් අපිට වැඩි වෙනස් જાති ටිකක් තියෙන්න ඕනේ ඔය ගිය ඇස්සේ. අපි විදිහට නෙමෙයි ජීවත් වෙන්නේ. අනිවාර්යෙන් වෙනස් මොනවා හරි ටිකක් තියෙන්න ඕනේ ඔය ගිය ඇස්සේ. මම ඔබට කියන්නම්කෝ බලලා විස්තරේ. ඔව් මම කියන්නම් ඔබට විස්තරේ. අල්ලපු ගෙදරට හරියනවට අපිත් කැමතියි. ඔය විදිහට නටනකොට නම් කවුද බං කැමති? අනේ අම්මේ මගේ ලොකු කොල්ලෝ බේර ගන්න බෑ. ලොකු කොල්ලා පෙරේදා උඹ කියන්නේ කුස්සියේ ජනේලෙන් එබිලා බලනවා එබිකම් කර කර. මම බැලුවා. අනිදි නෝකි ඉහා ගෙදර අර ලොකු එකී ඔයා අර ගෙදර අන්තිම ඔය ඒ තමයි ලොකු එකී බම් හොද්දෝ කොටට ඇඳගෙන ඕ මල් වලට වතුර දානවා නැමිලා. අපි කොල්ල අයිස් ටික මිතන තියාගෙන බලලා ඉන්නවා. තව ටික දවසයි. මට කොල්ල හදාගන්න බැරි වෙනවා. මම යවනවා හොරුපතනේ මාමලා ගෙදර ගිහින්. බෑනේ මම මේ විදිහට හදාගන්න. මුගේ වැඩේස් දෙකේ පැත්ති. කියලා වැඩන්නේ අපිට පාත්තිච්ච ගිනි ගෙඩිය අපි මේ ගමේ ගැන්නේ ටික යහතින් ලස්සනට පන්සලකට මල පූජා කරලා ජීවත් වෙච්ච මිනිස්සු. අනේ අනිච්චේ